ලෝකේ යන තැන ලෝකේ දුක පැත්තටයි බර. තේරෙනවද? ඒ දුක පැත්තට බර ලෝකයේ තුල අපි සැප සොයාගෙන යන්න ඕනේ. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා හැම වෙලාවෙම මුහුද පැත්තට යන කෙනෙක් නෙමෙයි. ගලාගෙන යන පැත්තට යන කෙනෙක් නෙමෙයි. උඩුගම් බලා යන කෙනෙක්. තේරෙනවද? එයා සමාජයට එරෙහි පැත්තටයි යන්නේ. තේරෙනවද? එයා සමාජයෙන් එරෙහි පැත්තට යනකොට එයා සමාජයෙන් කොන් වෙන්න පුළුවන්. තේරෙනවද? එයා සමාජයෙන් ඈත් වෙන්න පුළුවන්. එයාට යාළුවෝ නැති වෙන්න පුළුවන්, නෑදෑයෝ නැති වෙන්න පුළුවන්. මොකද එයා වෙනස් කෙනෙක්. එයා පල්ලෙහා බලාගෙන යන්නේ නැහැ. එයා ලෝකෙට අප්පුඩි ගහගෙන යන්නේ නැහැ. ලෝකෙට හොයියා කියාගෙන යන්නේ නැහැ. එයා මේවා අනිත්‍යයි කියලා දැකලා උඩුගම් බලා යන කෙනෙක්. එතනදී එයා තනි වෙන්න පුළුවන්. එයාට යාළුවෝ නැති වෙන්න පුළුවන්. නමුත් මේ ධර්ම මාර්ගයේ යන කෙනා තුල විශ්වාසයක් සකස් වෙනවා. අවංකව යනවා නම් මුළු ලෝකෙම නැතුව ගියත් තමා ළඟ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා. තේරුණාද? මුළු ලෝකෙම කරට අත දාගෙන හිටියත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ තමා ළඟ නැත්තම්. තෙරුවන් කරේ සද්ධා විසින් ඒක සකස් කරලා දෙනවා. ඒවා හේතුඵල ධර්මයක්. තේරුණාද? ඒ නිසා ලෝකෙට බය වෙන්න එපා. තේරුණාද? ලෝකෙට මොනම වෙලාවකවත් බය වෙන්න එපා. ලෝකයට කරන්න දෙයක් නැහැ. ලෝකයට අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි බය වෙන්න ඕනේ තමා තුළම තියෙනා වූ සක්කාය දිට්ඨියට. මේකමයි විනාශ කරන්නේ අපිව. තේරුණාද? අද ගත්තොත් එහෙම අද සමහරු ඉන්නවා මැරෙන්න ඉස්සෙල්ලා පාංශකූල දෙන්න. මතක වස්ත්‍ර පූජා කරනවා මැරෙන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ මම මැරෙනවා. මට පින් ඕනේ. මම දුගතියට යයි කියලා යා මැරෙන්න ඉස්සෙල්ලාම මම කියන ගානේ තමාව ගන්නවා. සමහරු මැරෙන්න ඉස්සෙල්ලා 7 දවස් පින්කමට සල්ලි එක්කව තියනවා පෙට්ටියට සල්ලි තියනවා 3 මාසෙ දාන්නට සල්ලි තියනවා. ඒ කියන්නේ යා මැරෙන්න ඉස්සෙල්ලාම හිතනවා මම පෙරේතෙක් වෙයි කියලා. ඉතින් පින් දෙන්න ඕනේ පෙරේතෙක් වුණොත් නේද? ඒ නිසා සල්ලි වෙන් කළා මැරෙන්නේ. දැන් එක මේ හොඳ අම්මා කෙනෙක් හිටියා බොහොම හොඳ උපාසක අම්මා කෙනෙක් මෑණියෝ කියලා යාට කතා කරන්නේ. සිල් ගන්න 150ක් විතර අතර ඉන්න ප්‍රධාන උපාසක අම්මා. මේ උපාසක අම්මා පුදුමාකාර විදියට ධර්මයේ තුල ඉන්නේ. එයා ඒ තරම් කිරි අම්මාවරුන්ගේ දාන ওই බබාලා හම්බ වෙන ඉඳන් අම්මලාට ටෙක් කරන්න ඔක්කොමඩම යන්නේ ඒ අම්මා තමයි. ඒ අම්මගේ කැලෙන්ඩරේ දවස් තියෙන දවස් 25ක මොනවා හරි ලියලා තියෙන පින්කම්. මේ අම්මා මැරෙනවා අවුරුදු 85ක් විතර ඉඳලා. මේ අම්මා මැරිලා මේ අම්මාගේ භූම දානීය වෙලාවේ මේ කනත්තේ අලුතෙන් හදපු සුසාන භූමියක් තියෙනවා. අලුතෙන් හදපු මේ ආදාහනාගාරයක් තියෙනවා. නමුත් මේ අම්මාගේ දේහේ චිතකයක් හදලා තමයි පුච්චන්නේ. ලොකු ගාණක් වියදම් කළා චිතකයක් හදලා ඒකේ පුච්චන්නේ. මේ ආදාහනාගාරේ තියෙනවා. ඉතින් එදා මහා වැස්ස. මේ චිතකෙට ගිනි අවුල ගන්න බෑ. අවස් වෙනකම්ම බල්ලා ඔය පෙට්‍රෝල් අරව මේවා දාලා ටයර් දාලා තමයි ගිනි අවුල ගත්තේ. ඉතින් ඒ වෙලාවේ මං ඒ දරුවගෙන් ඇහුවා ඇයි මහත්තයෝ මේ ආදාහනාගාරයක් තියෙදි මේ චිතකේ දාලා මේ ඇයි හැදුවේ? එතකොට ඒ දරුවා කියනවා මේ මෑණියෝ මැරෙන්න ඉස්සෙල්ලා දරුවන්ට කියලා දිනවා මාව මේ ආදාහනාගාරය ඇතුළට දාලා පුච්චන්න එපා මට බයයි කියලා. බලන්නකෝ. සක්කාය දිට්ඨිය. මරණය තුලත් එයා මම දකිනවා. මරණය තුල එයා මම දකිනවා. සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. මෙතන මේ මිනිය තුල විඳින කෙනෙක් ඉන්නවා. මේ මලකඳ තුල විඳීමක් කරන කෙනෙක්, ගැටීමක් වෙන කෙනෙක් ඉන්නවා. මේ මරණය තුල ආත්මයක් තියෙනවා, සත්වයක් ඉන්නවා. ඒක දාන්න එපා කිව්වා. මොකද්ද දැන් බලන්නේ මෑණිකමේ තේරුම? කොහේ යන්නේ නැද්ද යා? අරසා මේ ලස්සන අම්මා කෙනෙක් වෙලා ඉඳලා ධර්මයක් තුල ඉඳලා. ඒ සක්කාය දිට්ඨිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුඵල ධර්මයන් අනුව දකින්න. අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍යාව නිසායි සංස්කාර සකස් වෙන්නේ. සංස්කාර කියන්නේ කාය, චිත්ත, මේ කයෙන්, සිතෙන්, මනසින් වෙන්නා වූ කුසල් සහ අකුසල් දෙකම. මේ සංස්කාරයන්ගේ හේතු වෙනු ඊට අදාළ කර්ම ශක්තිය විඥානයේ සකස් වෙන්නේ. විඥානයේ මහ කුසක බැහැගැටීම නිසායි නාම රූප ධර්මයන් සකස් වෙන්නේ. මේ කල්ල රූපයට බැහැගත්තට පස්සේ මේ නාම රූප ධර්මයන් නිසායි ආයතන 6 සකස් වෙන්නේ. මේ ආයතන 6 නිසායි බාහිර රූප ස්පර්ශ වෙලා පස්සේ සකස් වෙන්නේ. පස්සේ නිසායි විඳීම, ඇලීම, ගැටීම, උපේක්ෂාව සකස් වෙන්නේ. ඒක විඳීම නිසායි තෘෂ්ණාව සකස් වෙන්නේ. තණ්හාව. තණ්හාව නිසායි උපාදානය සකස් වෙන්නේ, අල්ලා ගැනීම. ඉතින් ওই විදිහට භවය, ජාතිය අන්න එතන. ඒක අවිද්‍යාව නිරුද්ධ කර තැනදී මේ සියල්ලම නිරුද්ධ වෙනවා. එහෙනම් මේ මොහොතේ Taman තුල සද්ධාව තියෙනවා නම්, වීර්යය තියෙනවා නම්, හිරියොතප් දෙක තියෙනවා නම් මේ ජීවිතේම රහත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තේරුණාද? සද්ධාව, වීර්යය, හිරියොතප්
හිරියොතප් කියන්නේ ලැජ්ජාව බය දෙක. ලැජ්ජාව බය දෙක කියන්නේ නැවත මං තිරිසනෙක් වෙන්න තියනා වූ ලැජ්ජාව. නැවත මං ප්‍රේතෙක්, නැවත මං නිරිසතෙක්, නැවත මං අසුරයෙක් වෙන්න තියෙන ලැජ්ජාව. එතෙන්ට යන බයයි, එතෙන්ට ලැජ්ජයි. එයා එතෙන්ට යන්නේ බය නම් ලැජ්ජ නම් එයා මොකද කරන්නේ? සීලය තුල පරිපූර්ණ වෙනවා. ඒ කියන්නේ හිරියොතප් කියන්නේ සීලයමයි. එතකොට කෙනෙක් තුල ශ්‍රද්ධාව තියෙනවා නම්, වීරිය තියෙනවා නම්, මේ හිරියොතප් කියන දෙක තියෙනවා නම් පාරමී කතාව බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ. ඔබලා පාරමී සම්පූර්ණ කරලා තියෙන සම්මා සම්බුද්ධක ශාසන ලක්ෂ ගානක ඉපදිලා. ඔබලාට තියෙන ඒවා මතු කරලා ගන්නයි. නමුත් මේක මතු කරලා ගන්න ඔබලා තුල වීරිය නැහැ. වීරිය සකස් වෙන්නේ සද්ධාව සකස් නොවුන නිසා. බුදුරජාණන් වහන්සේ මේසා පැහැදිලි කියද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ වචන විශ්වාසය කරලා මාර්ගයට එන්න තමන් දක්ෂ නැහැ, වීරිය නැහැ. ධර්මයේ වරදක් නෙමෙයි. ධර්මයේ වරදක්, මාර්ගයේ වරදක් නෙමෙයි. අපි තුල වීරිය නැහැ. වීරිය සකස් කරගන්නේ නැත්තේ ඇයි? සද්ධාව සකස් වෙලා නැහැ, බයයි. මේක අතහැරියොත් මම වැටෙයි, මම දුප්පත් වෙයි, මට අසරණ වෙයි, කාත් කවුරුත් නැති වෙයි, නන්නත්තර වෙයි කියලා බයයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න. තෙරුවන් කරේ සද්ධාව සකස් කරගන්න. ඒ තෙරුවන් කරේ සද්ධාව සකස් කරගෙන මහ පාරක කන්න නැතුව මැරුණත් සුගතියේ උපදින්නේ. කාල මැරුණොත් දුකේ ඉපදෙන්නේ. සද්ධාව නැතුව. ඒ නිසා මේ සද්ධාව සකස් කරගන්න සද්ධාවේ තියෙන අයෝමයේ බලය දකින්න ඕනේ. අපි පැවිදි වෙලා මේ පැවිදි ජීවිතයේ බැස්සේ බුදුරජාණන් වහන්සේ විශ්වාසයෙන්මයි. වෙන කෙනෙක් විශ්වාසයෙන් බැස්සේ නැහැ. වෙන විශ්වාසයක් තිබෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරීම විශ්වාසයෙන් බැස්සේ. අපි කැලේකට ගියොත් බුදුරජාණන් වහන්සේ විශ්වාසයෙන්මයි ගියේ. අපිට අනතුරක් වෙද්දී අපි ඉස්සරහන් හිතෙන් මවාගත්තේ මගේ ඉස්සරහා බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා. බුදුරජාණන් වහන්සේට අනතුරක් කරගෙන ආයි එහෙනම් මට අනතුරක් වෙන්න ඕනේ. තේරුණාද? ඒ නිසා හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය අපි සකස් කරගත්තා. මොකද ඒ අයෝමයේ බලයක් ඒ බුදුරජාණන් වහන්සේ කියන සද්ධාව සකස් වෙලා තිබෙන නිසා. නමුත් අපිට එතෙන්ට එන්න බයයි. තේරුණාද? එතෙන්ට එන්න බයයි. මොකද අසනීප වෙයි, ලෙඩ වෙයි, මැරෙයි. ඔය කියේ. තේරුණාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහිම ශ්‍රද්ධාව සකස් කරගන්න. ඒ ශ්‍රද්ධාව සකස් කරගත්ත තැනදී වීරිය ඉබේම සකස් වෙනවා. එයා මරණේ පෙනිපෙනි වුණත් එයා ඉස්සරහට යනවා. එයා මරණේ පෙනිපෙනි ඉස්සරහට යන්නේ එයා දන්නවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මරණය පෙනිපෙනි ඉස්සරහට ගියත් මැරෙන මොහොතේ එයා ධර්මය අවබෝධ කරගන්නවා කියලා. ඒවා හේතුඵල ධර්ම. අපි එතෙන්ට යන්නේ නැති නිසා මේ හේතුඵල ධර්මයන් අපි තුල සකස් වෙන්නේ නැහැ. මොකද අපි යන්නේ නැහැ, අපිට විශ්වාසය සකස් වෙලා නැහැ. යන මොහොතකදී අපි මැරෙන අවසාන තප්පරේදී හරි ධර්මයේ දැකලායි මැරෙන්නේ. ඒවා හේතුඵල ධර්මයන්.